ගන්න යන්නේ මොකක්ද? වර්ග දෙකක අන්තරයක සාධක. පාඩම තමයි 9 වසර වීගීය ප්‍රකාශනවල සාධක. ඒකේ ප්‍රථමයෙන් ඉගෙන ගන්න තියෙනවා පොදු සාධක කියන සංකල්පය. පද දෙකක් තියෙන, පද තුනක් තියෙන, පද හතරක් තියෙන. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා වර්ග දෙකක අන්තරයක සාධක. වර්ග දෙකක අන්තරයක සාධක කතා කරන් පස්සේ 9 වසරට අදාළ වෙනවා ත්‍රිපද වර්ගජ ප්‍රකාශන වල සාධක 10ක් තියෙනවා ඕ ලෙවල් වලට එනවා. එහෙනම් අපි දැන් කතා කරන්න යන්නේ වර්ග දෙකක අන්තරයක සාධක. වර්ග දෙකක් මෙන්න තියෙනවා වර්ග දෙකක් මේ තියෙන්නේ x වල වර්ගය y වල වර්ගය. අන්තරය කියන්නේ අඩුවට. අන්තරය කියන්නේ මොකක්ද? අඩුව. මෙහෙම ප්‍රකාශනයක සාධක ලියන්න පුළුවන් අපිට මෙන්න මේ විදිහට දරුවනේ බලා ගන්න. මේකේ ලියන්න පුළුවන් එක සාධකයක් x ධන y කියලා. හරි. ඊළඟ එක ලියන්න පුළුවන් හරිම ලේසි x ඍණ y කියලා. ඔබ තමයි කතාව. එකක් ධන එකක් ඍණ. හරි ලියන්න. එක සාධකයක් දාන එක සාධකයක් ඍණ. ඇත්තද කියලා බලන්න පුළුවන් නම් අපිට ගුණ කරලා බලන්න මේ දෙන්න ගුණ කරලා සුළු කරාම මෙයා ලැබෙනවා. දැන් යට එක ලියමු බලන්න. හරි ලියලා ඉවරයි. මේ බලන්න. A ධන B වරක් A ඍණ B කියලා ලියන්න පුළුවන්. හරිද මම? ඒවක් නෑ. මේක ලියපන්. කිම බලන්න ටක් දාලා පුතා උත්තර. M ධන N අනිත් එක උත්තර දෙන්න. M ඍණ N very good. M ඍණ N. එහෙනම් M වර්ග ඍණ N වර්ගයේ සාධක M ධන N වරක් M ඍණ A. ඔන්න ඕකෙන් අපි ගණන් හදනවා. හරි. මෙන්න මේ අසුරින් ගණන් හදනවා. එහෙනම් පළවෙනි ගාන. පුතා මේක වෙනුවට දැන් සර් දානවා මෙන්න මේ වාගේ. ආගියන් ටික. හරි. ඒකත් එක්ක අපි ගැළපීමක් කරමු. මේ බලන්න. ඔයාලට කියනවා මෙතෙන්ට දාලා දෙනවා ඒගොල්ලෝ 9. හරි. ඔයාලට මෙතෙන්ට දාලා දෙනවා ඒගොල්ලෝ 10. ඔයාලට දෙනවා 49. මෙන්න මේ වගේ සාධක හදන්න කියලා කියනවා. දැන් එතකොට අපි බලනවා මෙන්න මේ ප්‍රකාශනය පුළුවන්ද කියලා වර්ග දෙකක අන්තරයක් විදියට හදා ගන්න. 9 යන වර්ග සංඛ්‍යාවක්ද? 9 යන වර්ග සංඛ්‍යාවක්ද? 3 වරක් 3 9 3 වර්ගය. 16 යන වර්ග සංඛ්‍යාවක්ද? 4 වරක් 4 4 වර්ගය. 49 වර්ග සංඛ්‍යාවක්ද? ඔව් 7 වරක් 7 වර්ගය. එහෙනම් ඒම වර්ග සංඛ්‍යාවක් නම් ඒ විදිහට ලියන්න බලනවා ළමයිනේ x වර්ගයේ ඍණ 3 වර්ගය කියලා. දැන් ඉතින් පෙරසේ අර නේද මේ දවස්වල හොස්පිටල් ඉස්කෝල වල දන්නවා නේ මාර්ච් එකේදී සිර්වේ යදින්නවා පාස් වේ සිරි කියලා දැන් ඔම චුට්ටක් කියලා ඉතින් ඉන්නවා දැන් පාස් එක. හරි ඊට පස්සේ ටික කියලා පෙරසේ මේ පෙරසේ පෙර පරිදි ඉන්න කියලා විධානය දෙනවා. හරි එහෙනම් පෙරසේ ඔයා මතකයි ගන්න හැදුවා x ධන 3 වාරයක් x ඍණ 3 කියලා මෙයා ලියන්න පුළුවන්. ඉතරයි කතා. මේකත් එහෙනම් අපිට ලියන්න පුළුවන් A වර්ග ඍණ 4 වර්ගය කියලා. එහෙනම් එයා අපිට හදන්න පුළුවන් A ධන 4 වාරයක් A ඍණ 4යි කියලා. හරිම ලේසි. එහෙනම් ඊළඟ එක ඔයා හදන්න බලන්න. ගොඩ දෙනෙක් හදලා තියෙනවා. පේනවා m වර්ග ඍණ 7 වර්ගය කියලා ලියන්න. ඔබ තමයි හදන්නේ. එහෙනම් m ධන 7 වාරයක් ළමයිනේ m ඍණ 7 කියලා සාධක දෙක ලියන්න පුළුවන්. ඔකයි කතාව. හරි. වර්ග දෙකක අන්තරයක සාධක කියන 9 වසර කොටස මේ සාකච්ඡා කරන්නේ.
කියුට් එක පෙරලන්න පුතා. පිටු අංකය 25. පිටු අංකය 25. මෙන්න මේ ගණන් ටික තමයි කියුට් එකේ දාලා තියෙන්නේ. හරි. පළවෙනි ගාන. දැන් වර්ග දෙකක අන්තරයේ සාධක ඇසුරින් සාධක වලට වෙන් කරන්න කියලා තියෙනවා. හරි. මේ බලන්න. පළවෙනි ගාන විදියට a වර්ග ඍණ 16යි x වර්ගය තියෙනවා. දෙවෙනි ගාන විදියට තියෙන්නේ අංක දෙක විදියට y වර්ග ඍණ 81 කියලා තියෙනවා. එහෙනම් අපි හදමු මේ බලපන් මේ පිටිපස්සේ තියෙන 16 වර්ග සංඛ්‍යාවක්ද කියලා. මොනවාද වර්ග සංඛ්‍යා ටික? එම සංඛ්‍යාවෙන් මොන කළ පූර්ණ වර්ග සංඛ්‍යා ටික? එක් වරක් 1 1. දෙවරක් 2 එතකොට 4ක්. කියාගෙන යමු. 4 9 16 කියාගෙන යමු. 25 හයවරක්යි 36 49 64 අටවරක් 64යි 9 9 81 10වරක් 10 100 11වරක් 11 121 12වරක් 12 144 එන්නේ ඒව තමයි වර්ග සංඛ්‍යා කියන්නේ පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ. ඒක මේකේ තියනවද කියලා බලන්න ඕනේ ඔයා. එහෙනම් මේක ඔයා එහෙම බලලා ඉවර වෙලා a වර්ග ඍණ 4 වර්ග y x වර්ගය කියලා ලියන්න ඕන. ලියලා මෙයා හදා ගන්නවා වර්ග නම් දෙක අන්තරයක්. එහෙනම් අපිට පුළුවන් ලියන්න 4x k වර්ගය කියලා. දෙකට වර්ගය ආවෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මෙයා ලියන්න a ධන 4x වරක් a ඍණ 4x කියලා ළමයි ඉන්නේ. ඔක තමයි කතාව. මේක ලියන්නේ නැහැ. හදන්න බලන්න එනයි කොහොමද?